ආර්ථිකය පිළිබඳ මහජනතාව තුළ ඇති දැනුම මෙන්ම මූල්‍ය සාක්ෂරතාවද රටක සංවර්ධනයලා ඉතා වැදගත්. වර්තමානයේ මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධ දැනුවත්භාවය සමාජයේ අත්‍යවශ්‍ය හා මූලික සංකල්පයක් බවට පත්ව තිබෙනවා. පුද්ගලයන් දිනෙන් දින මුහුණ දෙමින් සිටින විවිධ අභියෝග අතර මූල්‍ය ආතතිය ඉතාම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන තිබෙනවා. මූල්‍ය ආතතිය ඇතිවීමට මූලිකව බලපාන හේතු රැසක් තිබෙනවා. නිසි මූල්‍ය සැලැස්මක් නොමැතිව අක්‍රමවත් ලෙස වියදම් සිදු කිරීම, ප්‍රමාණවත් ලෙස ඉතුරුම් නොමැතිකම, අධික ණය බර, අනවසර තැන්පතු, එසේත් නැතිනම් අවිධිමත් ආයෝජන පුරුදු සහ අවදානම් සහගත තහනම් පිරමීඩ ව්‍යාපාරවලට සම්බන්ධ වීම ආදිය එම හේතු ලෙස දක්වන්න පුළුවන්. මෙම ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයෙකුට එයින් නිදහස් වීමට ඇති හොඳම විසඳුම වන්නේ මූල්‍ය සාක්ෂරතාව ගැන ඔහු හෝ ඇය තුළ ඇති දැනුවත්භාවය වැඩි දියුණු කර ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුවට නීත්‍යානුකූලව පැවරී ඇති සුවිශේෂ කාර්යභාරයන් අතර රට තුළ මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම ප්‍රධාන තැනක් ගන්න අතර එහි මූලික අංගයක් ලෙස මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම හඳුන්වා දිය හැකියි. එසේම මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු වීම රටේ මූල්‍ය පරිසායිතාවය කෙරෙහිද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. ඒ වෙනුවෙන් රට පුරා මූල්‍ය සාක්ෂරතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර රාශියක් ගෙන තිබෙනවා. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය සාක්ෂරතා විෂයමාලාවක් හඳුන්වා දීම, මූල්‍ය සාක්ෂරතා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් හඳුන්වා දීම, ප්‍රධාන මූල්‍ය සාක්ෂරතා පණිවිඩ ඇතුළත් වීඩියෝ කට සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත ගෙන යාම වැනි ක්‍රියාමාර්ග සිදු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වෙනුවෙන් සක්‍රියව සම්බන්ධ වී තිබෙනවා. තවදුරටත් මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීමේ අරමුණ සැප්තැම්බර් 10 වෙනිදා සිට මූල්‍ය සාක්ෂරතා මාසය ලෙස නම් කරමින් පුද්ගල මූල්‍ය කළමනාකරණය, වියදම් කළමනාකරණය, ඉතිරි කිරීම, ආයෝජන, රක්ෂණ සහ විශ්‍රාම සැලසුම් වැනි මූලික සංකල්ප පිළිබඳව පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ කාන්තාවන් ඇතුළුව රටේ විශාල ජන කොටසකගේ දැනුම වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එමගින් ජනතාවගේ මූල්‍ය හැසිරීම වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ සංනිවේදන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය කාර්යාල, විශ්වවිද්‍යාල, පාසල්, මූල්‍ය ආයතන ඇතුළු විවිධ ආයතනවල සහාය දැතිව මෙම මාසය පුරාවට මුළු රටම ආවරණය වන පරිදි විවිධ මූල්‍ය සාක්ෂරතා වැඩමුළු, මාධ්‍ය සාකච්ඡා ඇතුළු තවත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. මූල්‍ය නිදහස හා ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා ඔබේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කර ගැනීමට මෙම වැඩසටහන් තුළින් උපරිම ප්‍රයෝජනගෙන මූල්‍ය සාක්ෂරතාවයෙන් පිරුණු ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා සක්‍රිය දායකවන ලෙස මා ඉල්ලා සිටිනවා.